good morning. කොහොමද ඔයාලට? අද මට ලෙක්චර්ස් තියෙන දවසක්. එහෙනම් ලෑස්ති වෙමු ෆැකල්ටි එකට යන්න. හරි, දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි එහෙනම් දැන් යන් ෆැකල්ටි එකට. අද මට උදේ ලෙක්චර් එකයි හවස ප්‍රැක්ටිකල් එකයි තමයි ෂෙඩියුල් වෙලා තියෙන්නේ. ඔක්කොටම කලින් කාලේ ඉන්න ඕන ළමයි. මෙතන තියෙන කෑම ටිකෙන් තෝරලා මං අන්තිමට ඉන්දියාප් එකක් තමයි තෝරගත්තේ. එහෙනම් දැන් අපි කාලා එමු. හිතුවට වඩා ගොඩක් වෙලාව ගියා කන්න දැන් ටිකක් පරක්කු වෙලත් එක තියෙන්නේ. අපි ඉක්මනටම යමු ෆැකල්ටි එකට. අද අපිට උදේ ලෙක්චර් එක තියෙන්නේ ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චර් හෝල් එකකමයි. ඉක්මනට ආපු නිසා මට හිතුවට කලින් එන්න පුළුවන් වුණා. මං යද්දි මගේ යාළුවෝ ඔක්කොමලා වගේ ඇවිල්ලා හිටියා. ලෙක්චරර් සර් එනකන් මං කලින් දීපු ස්ලයිඩ්ස් වගේ බලන්න පටන් ගත්තා. මේ දවස්වල අපිට අලුත් මොඩියුල් එකක ලෙක්චර්ස් තමයි යන්නේ. කාඩියෝරෙස්පිරේටරි රිලේටඩ් ඩිසීසස් සහ ඒ වගේ ෆිසියෝതെරපි මැනේජ්මන්ට් ගැන තමයි අපි මේ දවස්වල වැඩිපුරම ඉගෙන ගන්නේ. මට වැඩි වෙලාවක් වැඩ කරන්න නැහැ. අපේ සර් ආවා. සර් අපිට MCQ පේපර් එකක් දුන්නා ආන්සර්ස් ලියන්න කියලා. ඒකේ ආන්සර්ස් ලියන ගමන් තමයි මේ ඉන්නේ. හරි, උදේ ලෙක්චර් එක ඉවරයි. දැන් අපි යන් ලන්ච් එක ගන්න. ඔයාලට මේ පේන්නේ අපි ඉන්න ෆ්ලෝ එකේ ඉඳන් පහළට අපේ ෆැකල්ටි එකේ view එක. අපි දැන් 10th floor එකේ ඉඳන් ground floor එකට lift එකේ ඇවිල්ලා ලන්ච් එක ගන්න තමයි මේ යන්නේ. මට ලන්ච් එක ගන්න ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. හවස ප්‍රැක්ටිකල් සෙෂන් එකත් ඉවරයි. පුදුම බඩගින්නක් එන්නේ දැන් නම් අපි PNS එකට ගිහිල්ලා මොන හරි කාලෙමු. මම යන ටයිම් එක වෙද්දී එතන ඔක්කොම කෑම ඉවර වෙලා කරන්න දෙයක් නැහැ ඉතින්. බඩගින්න වැඩි නිසා මං අන්තිමට රෝල් එකකුයි පැටිස් එකකුයි අරගෙන ආවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.